දිහා බලන්නේ තල්ලු කරගෙන පඩි කරගෙන නගිනවා. මගේ කොණ්ඩෙත් හොඳටම අවුල් වුණා. අනේ ඇත්තට මාන්නම් ආසනේ බස් එකේ ඉන්න. තෙරපිලා දාඩිය දාගෙන මේ උදේ පාන්දර ආයෙත් නාන්න වෙලා. අනිත් එක ඒක ඇතුලේ දාඩිය ගඳ හපොයි. මට නම් මේ මිනිස්සුන්ගේ දාඩිය සුවඳ නෑ. අනිත් එකේ බස් එකේ ඩ්‍රයිවර් බස් එක එලවන්නේ ඉගෙන ගන්නවා. බස් එක ගස් එයා බ්‍රේක් පාරක් ගැහුවම අපි ඔක්කොම එයාගේ කාර උඩ. හිවුදා ඔය දැක්කද පත්තරේ උසස් පෙළ ප්‍රතිඵල එනවයි කියලා තිබුණා. මට දැක්ක ගමන් ඔයාව මතක් වුණා. ඔව් මතකද අපේ බෑන එයා පන්තියේදී බොහොම හොඳට වැඩ කළාට පළවෙනි පාරේ ඉංජිනේරු වංශයට ඇතුළුනේ නෑනේ. පස්සේ අපේ නෑනා මොකද කළේ දන්නවද? ඔන්න ඔය රාජගිරිය බෝගහ පැත්තේ නිමිත්තක් බලලා ටියුෂන් දුන්නා. ඒ පාර මිනිහා ඉංජිනේරු වංශයට පාස් වුණා බොහොම ඉහළින්. ඊට පස්සේ මිනිහා බැන්දා රත්නපුරේ පැත්තේ මුදලාලි කෙනෙක්ගේ දුවා. වෙඩින් එක ගත්තේ ඉන්ටර්කෝන් එකේ අමුතු 4000ක් විතර. දැන් මිනිහාට බොහොම ජය. ඉතින් ශ්‍රියා කොහොමද ආගේ ගෙයි වැඩ? ටොයිලට් එකේම හදලා ඉවරද?